කොහොමද යාළුවනේ? ඔන්න අදත් ලස්සන ග්‍රීක කතාවක් අරගෙන අපි ඇවිල්ලා තියෙනවා. හර්කියුලිස් මේ නම ආපු ගමන් නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් අද අපි කතා කරන්නේ හර්කියුලිස්ගේ වීරක්‍රියා 12 ගැන. හර්කියුලිස් ගැන කීවොත් මෙයා සුපිරි වීරයෙක්. දිව්‍ය ලෝකයේ නායකයා වෙන සීයුස්ගේ පුතෙක්. හැබැයි මොහුගේ අම්මා නම් මිනිස් කාන්තාවක්. මේ හින්දාම සීයුස්ගේ නීත්‍යානුකූල බිරිඳ වුණු හේරාගෙන් හර්කියුලිස්ට නිතරම හිංසාවන් වුණා. හර්කියුලිස් ඉපදුන දවසේ ඉඳන්ම ඔහුව ඝාතනය කරන්න ඇය ප්ලෑන් කරා. හේරා විවිධ උපක්‍රම යෙදුවත් හර්කියුලිස් නම් මරන්න හම්බුනේ නැහැ. යෞවන වියට එළඹිලා රූමත් තරුණියක්ව විවාහ කරගත්තා. දවසක් හර්කියුලිස්ගේ බඳුනකට සිහි විකල් වන විෂ මේ හේර ඇතුළත් කරා. මේ විෂ නිසාම හර්කියුලිස්ගේ සිහිය විකල් වෙලා ගියා. සිහිය විකෘති වූ හින්දාම එයාගේ බිරිඳවයි කුඩා දරුවවයි දෙන්නවම මරා දානවා. ඉතින් හර්කියුලිස්ට පියවි සිහිය එනකොට ඔක්කොම වෙලා ඉවරයි. මේකින් ඔහු විශාල කම්පනයකට පත් වුණා. කාලයක් කලකිරීමෙන් ජීවත් වුණා. මේ අපරාධය සිදු කිරීම හින්දා රජතුමා ඔහුව අත්අඩංගුවට ගත්තා. හිරෙන් නිදහස් වෙන්න ඔහුට ශක්තිය තිබ්බත් ඔහු එහෙම කරේ නැහැ. මේකට හේතුව ඔහු විශාල පසුතැවීමකින් ජීවත් වුණ හින්දා. ඉතින් දවසක් මේ රජතුමාට සීයස් දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඒ හර්කියුලිස්ව නිදහස් කරන්න කියලා. හර්කියුලිස්ව නිදහස් කරන්න මේ රජතුමා නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් සීයස් දෙවියන් කිව්ව හින්දා ඒකීම අහක දාන්නත් බෑ. මෙන්න මේ හින්දා මේ රජතුමා මේ හර්කියුලිස්ව මරා දාන්න කූට උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි මිනිසුන්ට කරන්න බැරි ක්‍රියා 12ක් කරලා පෙන්වන්න. එතකොට නිදහස ලබා දෙන්නම් කියලා. මේ එකකින් හරි හර්කියුලිස් මැරෙයි කියලා මේ රජතුමා දැඩිව විශ්වාස කරා. පළවෙනියටම ලැබුණු අභියෝගය තමයි නීමන් නැමැති දරුණු සිංහයා ඝාතනය. සිංහයා මේ වන විටත් මිනිස්සු ලක්ෂ ගාණක් මරලා තිබ්බ කෙනෙක්. හර්කියුලිස් මේ සිංහයා පාස්සෙන් ගියා. ඊතලවින්දා ඒත් කිසිවකින්වත් වැඩක් වුණේ නැහැ. පස්සේ ඔහු සිංහයා එක්ක කරට කර සටන් කරලා සිංහයාගේ ගෙල සිර කරලා තමයි ඔහුව ඝාතනය කරේ. දෙවැනියට ලැබුණු අභියෝගය තමයි හයිඩ්‍රාව පරාජය කරන එක. මේ හයිඩ්‍රට ඔලු කීපයක්ම තිබිලා තියෙනවා. එක ඔලුවක් කැපුවොත් ඒකෙන් තව ඔලු දෙකක් ඇවිත් තියෙනවා. ඒ වගේම විශේෂම කාරණාව තමයි මේ ඔලු වලින් එකක් අමරණීයයි. ඉතින් හර්කියුලිස් කරේ මේ ඔලු ඔක්කොම කපලා දාලා හයිඩ්‍රව ගිනි තියපු එක. එතකොට මේ කවදාවත් විනාශ කරන්න බැරි අමරණීය හිස අරන් ඇවිල්ලා ඒක බල දැම්මා. තුන්වෙනියට ලැබුණු අභියෝගය තමයි සෙරනියන් මුවදෙන අල්ලන එක. මේ සෙරනියන් මුවදෙන ඉතා වේගවත්. ඒ වගේම ආටිමස් දෙවියන්ගේ සුරතලා. මේ මුවදෙනගේ අන්තට්ටුව රන් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම කුර ලෝකඩ වලින්. හර්කියුලිස් මේ මුවදෙනව අල්ලන්න වසරක් ලුහුබඳිනවා. පස්සේ සුදුසු කාලේ එනකන් රැඳී සිටිනවා. එම මුවදෙන පස්පස හඹා ගිහින් ආටිමස් දෙවියන්ගේ දෙවල තුලදීම තමයි ඔහුව අල්ලගන්නේ. හතරවෙනියට ලැබුණු අභියෝගය තමයි එරිමන්තියස් වල්ලුරව අල්ලගන්න එක. මේ වල්ලුරා ඉතා විශාලයි. අනිත් එක ඉතා ශක්තිමත්. හර්කියුලිස් මේ ඌරව අල්ලගන්නත් සුදුසු කාලේ එනකම් ඉන්නවා. මුලින්ම කරේ වල්ලුර ළඟට ගිහින් ඌව කුලප්පු කරපු එක. ඊට පස්සේ වල්ලුර හර්කියුලිස් පස්සේ ලුහුබඳිනවා. මුහුමෙන් බලාපොරොත්තු උනේ වල් ඌරව ගොඩක් මහන්සි කරවන එක. ඊට පස්සේ හිම ප්‍රදේශයකට වල් ඌරව එක්කන් යනවා. අරන් ගිහිල්ලා හිමේ එරෙන්න සලස්වනවා. පසුව වල් ඌරව අල්ලගත් හර්කියුලිස් ඔහු රජුගාවට අරන් යනවා. පස්වෙනියට ලැබුණු අභියෝගය තමයි ඔගියානු රජුගේ ස්ථාලය පිරිසිදු කරන එක. මේ ඔගියානු රජතුමාගේ ස්ථාලය ඉතා විශාලයි. මේකේ අමරණීය ගොන්නු දහස් ගාණක් හිටියා කියලා ග්‍රීක මිත්‍යාවල සඳහන් වෙනවා. ඒ වගේම මොවුන්ගේ මල පහ වසර 30කින්වත් පිරිසිදු කරලා නැහැ කියලාත් සඳහන් වෙනවා. ඉතින් මේක හරිම අභියෝගාත්මක දෙයක් වුණ හින්දා හර්කියුලිස් තීරණය කළා මේකට බුද්ධිය පාවිච්චි කරලා දෙයක් කරනවා කියලා. මොහු මුලින්ම කරේ ගොන්නු ටිකව වෙනත් තැනකට අරන් ගිහිලා ගාල් කරපු එක. ඉස්තාලේ ළඟ තිබුණු ගංගාල මාර්ග දෙක ඉස්තාලේ දෙපැත්තට හරවලා ඒම වතුර පහර ඉස්තාලය හරහා යන්න සැලසුවා. මේන් වසර 30ක්ම තිබූ අපද්‍රව්‍ය ඔක්කොම හේදිලා ගිහිල්ලා මුළු ඉස්තාලයම පිරිසිදු වුණා. හයවෙනි අභියෝගය තමයි ස්ටර්මිෆීලන් කුරුල්ලන් මරා දාන එක. මේ කුරුල්ලෝ මිනි මස් කන జాති. අනිත් එක තමයි මොවුන් ඊටාම දරුණුයි. ඉතින් හර්කියුලිස්ට මේ කුරුල්ලන්ව පරාජය කරන්න ඇත්තීනා දෙවගෙන උදව් කරා. ඇය විශේෂ නලාවක් හර්කියුලිස්ට ගෙනත් දෙනවා. මේ නලාව පිම්බට පස්සේ කුරුල්ල බිය වෙලා පියාඹනවා. එම පියාඹන අතරතුර ඔහු ඊතල වලින් විදලා කුරුල්ලෝ ටික මරා දානවා.
හත්වෙනිට ලැබුණු අභියෝගය තමයි දරුණු ගවයෙක් මෙල්ල කරන එක. මේ ගවයා හිටියේ මීනොස් අධිරාජ්‍යයේ රාජධානියේ. මේ ගවයා මිනිසුන්ට කරදර කරන්න ගම විනාශ කරන්න කියලා එවලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි පොසයිඩන්. මේ ගවයා මීනොස් රාජධානිය විනාශ කරමින් මිනිසුන්ට කරදරයක් වෙමින් තමයි ඉඳලා තියෙන්නේ. හර්කියුලිස් මේ සතාවත් සාර්ථකව මෙල්ල කරා. අටවෙනි අභියෝගය තමයි දරුණු අශ්වයන් මෙල්ල කරන එක. මේ අශ්වයන් ඉතා දරුණුයි. අනිත් එක තමයි මවුන්ට් මිනිමස් කනවා. හර්කියුලිස් සාර්ථකව මේ අශ්වයනුත් මෙල්ල කරා. නවවෙනි අභියෝගය තමයි හිප්පොල්ටා බඳපටිය අරන් එන එක. මේක මැජික් බඳපටියක්. අනිත් එක තමයි රණශූරයන් ගොඩක් එක්ක සටන් කරලා තමයි මේ බඳපටිය හො අරන් එන්නේ. 10වෙනි අභියෝගය තමයි ගවයෝ කියන රාක්ෂ ගවයන් එක්ක සටන් කරලා ඔවුන්ව රජුට බාර දෙන එක. අනිත් එක තමයි මේ ගවයන් බලාගන්න හිස් දෙකක් තියෙන බල්ලෙක් ඉඳලා තියෙනවා. මොවුන් එක්ක දරුණු සටනක් දීලා තමයි ගවයන් ටික හර්කියුලිස් ගන්නෙ. ඒ වගේම මේ ගවයන් රජුට බාර දෙන්න අරන් යද්දී මුදු දෙවියන්ගේ පුතාලා දෙන්නෙක් එක්ක සටන් කරන්න මේ හර්කියුලිස්ට සිද්ධ වුණා. ගවයන් ටික රජතුමාට බාර දෙන්න මොහුට පුළුවන් වෙනවා. 11 වෙනියට ලැබුණු අභියෝගය තමයි හේරා දෙවගනට අයිති රත්තරන් ඇපල් ගහෙන් ගෙඩි අරන් එන එක. මේ ඇපල්වත් ලේඩන් කියන මකර ආරක්ෂා කරනවා. ඒ වගේම ඇට්ලස් දෙවියන්ගේ දියණියනුත් මෙව වත්තේ ආරක්ෂිකාවන් විදිහට ඉන්නවා. හර්කියුලිස් ප්‍රොමතියස් බේරගෙන ප්‍රොමතියස්ගෙන් මේ පාර අහගෙන තමයි ඇපල් වත්ත හොයාගන්නේ. පස්සේ ඇට්ලස් යෝධයා සමග සටන් කරලා එම රත්තරන් ඇපල් ගෙඩි අරන් ඉන්න මේ හර්කියුලිස්ට පුළුවන් වෙනවා. අන්තිමේටම ලැබුණු අභියෝගය තමයි අපායට ගිහින් අපායේ සුරතලා අරන් ඉන්න කියන අභියෝගය. මේ සුනකයාගේ නම සබ්‍රස්. මේ සුනකයාට හිසවල් ගොඩක් තිබිලා තියෙනවා. ඔලු 3ක් තිබිලා තියෙනවා. මේ සුරතලා හේඩිස් දෙවියන්ගේ. පස්සේ මොහු හේඩිස් දෙවියන්ට විස්තරේ කිව්වට පස්සේ ඔහු එකඟ වෙනවා සුරතලා අරන් යන්න දෙන්නම්. හැබැයි සුරතලා සමග සටන් කරන්න ඕනේ කිසිම ආයුධයක් නැතුව. එම සටනෙන් දිනුවොත් සුරතලා අරන් යන්න දෙන්නම් කියලා. හර්කියුලිස් මෙම සටනත් සාර්ථකව ජය ගන්නවා. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම ලස්සන ග්‍රීක කතා ගොඩක් අරගෙන ඔයාලා හම්බෙන්න ආයෙ එන්නම්. අපිත් එක්ක දිගටම රැඳිලා එන්න.